අයිබෝවන් මෙසිරි ලක සුවිශේෂී ඇඟලුම් නිෂ්පාදන සමූහයක් වන හයිඩ්‍රාමනි ආයතනයටයි අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ. පරිසරයේ සොබාදහම පිළිබඳව නිරන්තරයෙන්ම කතා බහ කරන හරිත ටීවී නාලිකාවෙන් අපි මේ ස්ථානයට එන්න සුවිශේෂී හේතුව තමයි මේ ආයතන සමූහයක් විදිහට පරිසර සංරක්ෂණයට, ජෛව විවිධත්වයට, තිරසාර සංවර්ධනයට මේ ස්ථානයෙන් මේ ආයතන සමූහයෙන් කෙරෙන්නා වූ මහා කාර්යභාරය සමාජගත කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පරිසරය හා සම්බන්ධ තිරසාර සංවර්ධනය ගැන කතා බහ කරනකොට හයිඩ්‍රාමනි මිහිල කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ තුමාත් එක්ක අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. රංජන් සේවිය මහතාත් එක්ක කතා කරනකොට හුඟක් කරුණු අපිට දැනගන්න පුළුවන්කම ලැබෙයි. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් තරම්. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඇඟලුම් ක්ෂේත්‍රයේ තියෙන සුවිශේෂීම ආයතනයක් විදිහට හයිඩ්‍රාමනි මිහිල මේ පරිසර පද්ධතීන් එක කතා බහ කරනකොට මේ ව්‍යාපෘතීන් ගැන කතා බහ කරනකොට මේ ආයතන කොහොමද සුවිශේෂී වෙන්නේ? ඇත්තරම කිව්වන තරංග අපි ඕකට යන්න කලින් පොඩි මේ ෆැක්ටරිය ගැන ආරම්භය ගැන පොඩ්ඩක් කියලා ඉන්න. හරි. මේක අපි පටන් ගත්තේ 2008 වසරේ තමයි මේ ෆැක්ටරිය පටන් ගත්තේ. 2008 වසරේ. ඔව් 2008 වසරේ. අද වෙනකොට අවුරුදු 17ක් විතර වෙනවා මේ ෆැක්ටරිය පටන් ගන්න. එතකොට මේක පටන් ගන්නකොට මේ භූමි ප්‍රමාණය සාමාන්‍ය භූමි ප්‍රමාණයක්. අපි මේක හදලා මේකට අවශ්‍ය එන්වයරන්මන්ට් එක අපි හදලා තියෙන්නේ. ස්පෙෂල් දැන් ගත්තොත් මේක හැම වෙලේම ගත්ත ගස් වලින් වට වෙච්ච ආයතනයක්. පොඩි වනාන්තරයක් වගේ ෆීලිං එක මිනිසුන්ට එනවා. එතකොට මේ වගේ එන්වයරන්මන්ට් එකක් හදලා මේ ෆැක්ටරිය අදපු නිසා තමයි අපිට අර ලීඩ් ගෝල්ඩ් කියන සර්ටිෆිකේට් එකට අපිට හම්බුනේ. අපි ලීඩ් ගෝල්ඩ් කියන සර්ටිෆිකේට් එක ගත්තම මම හිතන්නේ මුළු ආසියාවෙම පළවෙනි ෆැක්ටරිය තමයි හයිඩ්‍රාමනි මිහිල ෆැක්ටරිය තමයි අපිට ඒ සර්ටිෆිකේට් එක හම්බුනේ එකම ෆැක්ටරිය. දැන් තරංගගේ ප්‍රශ්න උත්තර දෙනවා නම් මිහිල කියන්නේ මේ ලංකාවෙම සස්ටේනබිලිටි එකට මෝ වැදගත්කමක් දෙන ෆැක්ටරියක් තමයි මිහිල කියන්නේ. ඇයි කිව්වොත් එහෙම දැන් ලංකාව වගේම ලෝකේ ගත්තම සස්ටේනබිලිටි එකට මුල් තැන දීලා තමයි ආයතන පවත්වාගෙන යන්න ඕනේ. සස්ටේනබිලිටි පාර්ට් එකට ගොඩාක්ම වෙන්නේ අපේ එනර්ජි සේවිං එකනේ. එනර්ජි සේවිං ප්‍රැක්ටිස් එකක් හැටියට අපි යූස් කරනවා සෝලාර් පවර්. ඒකෙන් සෝලාර් පවර් යූස් කරන ඉඳලා අපේ ග්‍රීන් හවුස් එමිෂන් එක අපිට අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ ෆැක්ටරිය. අපි ඊළඟ කාරණේ හැටියට බාල ශක්තිය විතර නෙවෙයිනේ. අපි දැන් ගත්තම ජලය. අපේ ජලයත් අපිට පාවිච්චි කරන්න වෙනවා අපිට මේ සේවිං කරගෙන යන්න. එතකොට අපි මොනවද කරලා තියෙන්නේ? අවුරුද්දකට අපේ ජල පරිහරණය අපිට තියෙනවා අපි වේස්ට් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් තියෙනවා. ඒකෙන් අපි මිලියන 10ක් අපි යූස් කරන අවුරුද්දකට අපේ එදිනදා කටයුතු වලට. ඊට අමතරව අපි යූස් කරන රේන් වෝටර් තියෙනවා. ඒක වැසි වතුරේ වැසි ජලය තව මිලියන ලීටර් 4ක් වගේ අපි අවුරුද්දට එකතු කරලා ඒක අපේ හැමදාම ඩේලි පරිහරණයට අපි ඒක යූස් කරනවා. ඒකෙන් අපිට ලොකු සේවිං එකක් වෙනවා එන්වයරන්මන්ට් එකට. රංජන් මහත්මයා දැන් මේ මිහිල කර්මාන්තශාලා පරිසරයට ආවට පස්සේ අපිට වනාන්තර කොටස් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ පරිසරයේ කොච්චරක් විතර වනාන්තර කොටස් වලට වෙන් වෙලා තියෙනවද? ඇත්තටම තරංග අපි කියනවා නම් මේක අපේ එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි ෆැක්ටරි එකේ ආයතනයකට අපි මේක පවත්වාගෙන යන්නේ. එතකොට මේක අපි අක්කර 2ක වගේ භූමි ප්‍රමාණයක් බයෝ ඩයිවර්සිටි සංරක්ෂණයට අපි මේක වෙන් කරලා තියෙනවා. ජෛව විවිධත්වය සහ පරිසර කළමනාකරණය පැත්තෙන් හයිඩ්‍රාමනි සමූහය තුළ මේ කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව විමසීමේදී තවත් සුවිශේෂී කෙනෙක් එක්ක මම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඔහුව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න සූදානම් අපේ කතා බහ වෙනුවෙන් හයිඩ්‍රාමනි සමූහයේ තිරසාර පරිසර කළමනාකරණ සහකාර කළමනාකරු විදිහට කටයුතු කරන කෝසල හඳපාන්ගොඩ ඉන්නවා. ආයිබෝන් කෝසල. ආයිබෝන් තරංග. දැන් මේ
ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ඇඟවුම් නිෂ්පාදන කර්මාන්තයක් විදිහට සමූහයක් විදිහට මේ ආයතනය පරිසර වෙනුවෙන් බොහෝ දේ කරනවා කියලා අපි දැකලා තියෙනවා. මේ ජෛව විවිධත්වය සහ පරිසර කළමනාකරණය කියන කාරණාවන් එක්ක කතා බහ කරනකොට මේ තිරසාර සංවර්ධනයත් එක්ක ඔසල මේ කටයුත්ත කරද්දී මොන වගේ ක්‍රියාමාර්ගයන්ද ගන්නේ, කොයි වගේ දේවල්ද ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ මේ වෙනකොට? පරිසර සංරක්ෂණය කියන්නේ තරංග හයිඩ්‍රාමනි ෆියුචර් ෆෙස්ට් අනාගතයේ පළමුව කියන අපේ දීර්ඝකාලීන උපාය මාර්ගික සැලැස්මේ ප්‍රධාන අංගයක්. එතකොට පරිසර සංරක්ෂණයේදී පරිසර පද්ධති සංරක්ෂණය, ඒ වගේම පරිසර පද්ධති ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම වගේ කාරණාවලදී අපි ඒ සඳහා උපාය මාර්ග කිහිපයක් අනුගමනය කරනවා. මේ දකින්න ලැබෙන්නේ ඒ වගේ එකක්. ඒ කියන්නේ අපි අපේ පරිසර පද්ධතියේදී අපි අපේ ආයතන පරිශ්‍රය තුල තියෙන පරිසර පද්ධති හඳුනාගෙන ඒවා වල පරිසර පද්ධති වැඩි දියුණු කිරීම කරගෙන යනවා. ඒ වගේම මේ එක පරිශ්‍රයක් ඕගලන්ට දැක ගන්නට හම්බෙන්නේ මිහිල පරිශ්‍රය. ඒ වගේම මේ වගේ හයිඩ්‍රාමනි ජායල, හයිඩ්‍රාමනි මුලතිව්, හයිඩ්‍රාමනි කහතුඩු වගේ අපේ පරිශ්‍රවල භූමිය හඳුනාගෙන අපි ඒවත් පරිසර පද්ධති සංරක්ෂණය හා තවදුරටත් පරිසර පද්ධති වැඩි දියුණු කිරීමට අපි තව බලාපොරොත්තු වෙනවා. දැන් කොහොමද ඔය කියන කාරණාවත් එක්ක මේ වගේ ක්‍රියාමාර්ග ගන්න තවත් ආයතන මෙවැනි පියවරවලට එනවා නම් ඒක තමයි අපිට වටින්නේ. මාධ්‍යයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කාරණා. එතකොට තව මොන වගේ ක්‍රියාමාර්ගද ආයතනයක් විදිහට ඔයගොල්ලෝ ගන්නේ මෙවැනි සංවර්ධන ක්‍රියාවලියක් වෙන තිරසාර සංවර්ධනයක් වෙන? අපි මේ කාර්යය දැන් අපි ආයතනය තුල කරනවා වගේම ආයතනය පිටතත් කරනවා. උපාය මාර්ග කිහිපයක් ඔස්සේ කරනවා. ඒ එකක් තමයි ආයතනයේ පිටත භූමිය අඳුරාගෙන. ඒක අඳුන ගන්න අපි රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහාය අරගෙන අපි හඳුනාගෙන අපි ඒව ස්ථානීය සංරක්ෂණය කරනවා. ඒකට උදාහරණයක් විදිහට අපේ දැනට ක්‍රියාත්මක වෙන ආනවිලුම්දාව උඩවලව වගේ ව්‍යාපෘති ගන්න පුළුවන්. ඒ වගේම මේක වැදගත් දෙයක් තමයි අපි මේ පරිසර සංරක්ෂණය කියන එක අපිට භූමියක් ආරක්ෂා කර පමණින්ම ජෛව විවිධත්වය වැඩි කරන්න බෑ. ඒකට අපිට අවශ්‍ය වෙනවා සමාජයේ දැනුවත්භාවය වැඩි කරන්න අපිට අවශ්‍ය වෙනවා. රුක්රෝපණ වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රමදාන, මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයට පරිසර සංරක්ෂණය, පරිසර පද්ධති සංරක්ෂණය, ජෛව විවිධත්වය වැඩි දියුණු කරන්නේ කොහොමද කියන පණිවිඩය ලබා දෙන්න. කර්මාන්ත ශාලාවක තියෙන වනාන්තර පද්ධතියක්. එවැනි තැනක ඉඳලා විශේෂ කාරණා කිහිපයක්. මෙවැනි පරිසර පද්ධතියක් කොහොමද ක්‍රියාත්මක කරන්නේ, පවත්වාගෙන යන්නේ, වැඩි දියුණු කරන්නේ, වනාන්තරයක් විදිහට පවත්වාගෙන යන්නේ කොහොමද මේ කියන කාරණාව. ඒ සඳහා සුදුසුම කෙනා ඉන්නවා මේ වෙලාවේ මගෙත් එක්ක. ඒ තමයි හයිඩ්‍රාමනි මිහිල පාරිසරික තිරසාර විධායක නිලධාරී පාරමී ගමගේ. ආයිබෝන් පාරමී. ආයිබෝන් තරක්. පාරමී අපිට කියන්නකෝ දැන් මේ විදිහට මෙවැනි වනාන්තර පද්ධතියක්, පරිසර පද්ධතියක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණාව ඒක හරි වටිනවා. ඔව් ඇත්තටම ආයතනයක් විදිහට මේ හයිඩ්‍රාමනි මිහිල පරිසර සංරක්ෂණ පද්ධති වැඩසටහන ඇත්තටම සුවිශේෂී වැඩසටහනක්. ඒකේ තියෙන සුවිශේෂීතාවය තමයි අක්කර 2ක පමණ භූමි පරිසරයක් තුළ වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව සිදු කරගෙන ආපු සුවිශේෂී ව්‍යාපෘතියක් වීම. එතකොට අපේ ආයතන පරිශ්‍රය තුළ මේ වන විට තෙත් වගුරු ජල පද්ධතිය, ඒ වගේම වනාන්තර පද්ධතිය, ඔසු උයන, සමනල් උයන, ඒ වගේම පරිසර හිතකාමී වගා පරිසරයකුත් දක්නට ලැබෙනවා. ඔව් එතකොට පාරමී දැන් මේ ටිකක් නගර බද වගේ ප්‍රදේශයක් නේ, ටිකක් කාර්යබහුල ප්‍රදේශයක්. ඉතින් මෙවැනි ප්‍රදේශයක සීමිත ඉඩකඩක මෙවැනි තත්ත්වයක් පවත්වාගෙන යාම කරන්නේ කොහොමද සහ එහි දින වැදගත්කම, වටිනාකම, ඒත් එක්ක මේ වගේ පරිසරපද්ධතියක දැන් කොයි වගේ සංගණනයන් කරලා තියෙනවද? ඒ වගේ තොරතුරු ටිකක් කිව්වොත් එහෙම. ඔව් ඇත්තටම මම කලින් කිව්වා වගේ මේ ආයතන පරිශ්‍රය තුළ කුඩා භූමි වපසරියක් තුළ එකිනෙකට වෙනස් පරිසර පද්ධති ගණනාවක් තියෙනවා. ඒ කුඩා භූමි පරිසරයක් තුළ එකිනෙකට වෙනස් පරිසර පද්ධති ගණනාවක් පැවතීම නිසාම ජෛව විවිධත්වය වැඩි දියුණු වීම වගේම පරිසර සංරක්ෂණයේ සාර්ථකත්වයටත් ඒක හේතුවක් වෙලා තියෙනවා. එතකොට සමීක්ෂණ හා සංගණන ගැන කතා කරොත් ආයතන ආරම්භයේදී සිදු කරන ලද සහ පසුගිය වසර තුළ සිදු කරන ලද පරිසර සංරක්ෂණ සමීක්ෂණ දත්තවලට අනුව
ශාක විශේෂ වර්ග 146ක සිට 152 දක්වා වැඩිවීමකුත් ඒ වගේම සත්ත්ව විශේෂ වර්ග 73ක සිට 191 දක්වා වැඩිවීමකුත් ඒ දත්ත සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. දැන් පාරිසරික විධායක නිලධාරීවරිය විදිහට ඉදිරියේදී ආයතනත් එක්ක මොන වගේ දේවල්ද කරන්න වෙනකොට සැලසුම් කරගෙන තියෙන්නේ? ඔව් මම මුලදිම සඳහන් කරපු විදිහට මේ අපේ පරිසර පද්ධති සංරක්ෂණ ව්‍යාපෘති වැඩසටහන කෙටි කාලීන වැඩසටහනක් නෙමෙයි. ඇත්තට මේක දීර්ඝ කාලීනව සැලසුම් කරන ලද වැඩසටහනක්. එතකොට ඒ ව්‍යාපෘතිය මෙතකින් නිමා වෙන්නේ නැහැ. ඒක තව වසර ගණනාවකට අපි දීර්ඝ කාලීනව සැලසුම් කරලා තියෙන්නේ. ඒකට ක්‍රියාමාර්ගයන් විදිහට අපි මේ වන විටත් පරිසර සමීක්ෂණ දත්ත වලින් හඳුනාගත්තු ආක්‍රමණික ශාක විශේෂ ඉවත් කිරීම වගේම අලුත් ඒකදේශික ශාක විශේෂ හඳුන්වා දීමත් සිදු කරනවා. දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා ලබා දෙන රටට ඉතා විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙන එන දැවැන්ත කර්මාන්ත ශාලාවක් විතරක් නෙවෙයි හයිඩ්‍රාමනි මිහිල කියලා කියන්නේ. ඔබත් අපි දුටුව විදිහටම තිරසාර පරිසර සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක් කරන මේ පරිසරය තුළ වනාන්තරයක් සවා පවත්වාගෙන යන පරිසර හිතකාමී සුවිශේෂී දේවල් රැසක් කරන ඉතාමත් විශේෂ කර්මාන්ත ශාලාවකටයි හරිත ටීවී තුලින් අද දවසේ අපි ආවා. එහෙමනම් මේ තොරතුරු ටික සමාජගත කරලා තවත් අයට මෙවැනි දේ කරන්නට උත්තේජනයක් බවට මේ පත් වෙයි කියන විශ්වාසයත් එක්ක අපි අදට ඔබේ සමුගන්නවා. තවත් දවසක හරිත ටීවී